අරුහතුන් වහන්සේ පොඩි ගැටලුවක් තියෙනවා. කෙනෙක් මිය පරලොව ගියාම ඔහුට දැනීම් නැත්තේ මන ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. එතකොට නෑ මිය පරලොව යනවායි කියන්නේ මේ ඇහෙන් රූප උරා බීම නැවැත්තුවා. කනෙන් ශබ්ද උරා බීලා පානය කිරීම නැවැත්තුවා. නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයෙන් පහස එයා හයම ක්‍රියාත්මක වෙන්නේ අක්‍රියයි. අර කාය 36ම නැවැත්තුණා. හැබැයි එකතු කරගත්ත අර ගතිගොඩ එහෙමම තියෙනවා නාමකාය තුල. මේ නාමකාය තියෙන ගති පොදියත් අරගෙන කාලං කරෝති. කෙලස් පොදියත් කරගහගෙන යනවා. දැන් අරහතුන් වහන්සේ මේ එකම කෙලස් ශේෂයක්වත් ඉතුරු නැහැ. කාලං කරෝති නැහැ. අපවත් වෙනවා. අපපටිවත්තිය. පෘථග්ජන පුද්ගලයා කාලං කරෝති කාලක්‍රියා කළා. අරහතුන් වහන්සේ පැවැත්ම අවසන් කළා. අපපටිවත්තිය. එතකොට ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක්ගේ දැන් ශල්‍ය කර්මයකදී නිර්වින්දනය කරපු අවස්ථාවක දැනීමක් එතෙන්දි කරන්නේ මේ සම්බන්ධතාවයේ පොඩි බ්‍රේක් එකක් කළා. දැන් ඇහැට දැනෙන රූපයි මනසට සම්බන්ධ වෙන්නේ නැහැ දැන්. එහෙමයි. කනට ඇහෙන ශබ්ද දැන් සම්බන්ධ වෙන්නේ නැහැ. ශරීරයට දැනෙන වේදනාව මනසට දැනෙන්නේ නැහැ. ඒක තමයි නිර්වින්දනය කළා කියන්නේ. හැබැයි ඒක තාමකාලිකව නිර්වින්දනය කළාට ආයි අර නිර්වින්දන වෛද්‍යවරු නැවත ඒ කාලේ ගිය ගමන් ආයි අර වේදනාව තියෙනවා. අර ඇහි රූප ආයි බලනවා. එහෙමයි. ඒක තාමකාලිකව නිර්වින්දනය කරනවා. මොකද මේ වේදනාව දරන්න බැරි නිසා. එහෙමයි. එතකොට දැන් ඔය ඉන්ජෙක්ෂන් එකක් ගහලා නිර්වින්දනය කළාම ඔබේ ශරීරයේ කොහේ කැපුවත් ලේයාවත් තුවාල වුණත් මොනවත් ඔබ දන්නෙත් නැහැ. ඔබට වේදනාවකුත් නැහැ, රිදිල්ලකුත් නැහැ, දැනුමකුත් මොකවත් නැහැ. හැබැයි ඊට පස්සේ අර නිර්වින්දන බේතේ ශක්තිය බලේ නැති වුණාට පස්සේ ආයෙ අර තුවාලේ වේදනාව තියෙනවා ටිකක්. දැන් දතක් ගලවනකොට මොකද කරන්නේ? දතට ඉන්ජෙක්ෂන් එකක් ගන්නවා. එක දැන් කොටසේ දැන් ඇහි ඔය මේ කාචයක් දාන්න ඔපරේෂන් කරනකොට ඇහැටත් බේතක් දාලා අර වේදනාව නවත්තනවා. අර සම්බන්ධය නවත්තනවා. දැන් අලුත් ඔය වෛද්‍ය විද්‍යාවේ බටහිර වෛද්‍ය විද්‍යාවේ ඒ වගේ දේවල් හොයාගෙන කරනවා. එක කොටසේ කරනවා. එහෙමයි. ඔබ වහන්සේට නිරුක්ති යෝගීස්ව අධිෂ්ඨාන කරමු.